අතාරින්න එපා කාරණා. ඔබගේ අත් දෙකයි කකුල් දෙකයි දෙකව නැති වුණත් අතාරින්න එපා පින්වතුනි. කොහොම හරි උත්සාහ කරන්න පින්වතුනි. අනිත් මිනිස්සු පින් කරන දේ දිහා හරි බලලා Tamanට මේ රැකවරණය ගන්න. මොකද හේතුව ඔබට පිළිසන්නට තියෙන ඔච්චරයි. හිතන්න නම් එපා එක බින්දු මාත්‍රයක්වත් ඔබගේ දරුවවත් ඔබගේ කවුරුවත් ඔබට පිළිසන්නට දෙයි කියලා කාටවත් ඒක කරන්න බෑ පින්වතුනි. මලකවල වල ගිහිල්ලා තියෙනව නේද? මිනිස්සු මැරලා තියෙනව දැකලා තියෙනව නේද? එහෙනම් කාටවත් හිතන්න බෑ නේද කවුරුත් පිළිසන්නට එනවා කියලා. අන්න ඒකයි. ඉතින් ඕක පොඩ්ඩ ඔලුවට ගන්න පින්වතුනි. කවුරුත් දෙන්නේ නැහැ පිළිසන්න. Tamanටවත් පිළිසරණක් කරන්න බෑ ඒ වෙලාවේ. නඩුකාර උන්වහන්සේ තීන්දුව දෙන වෙලාවේ Tamanට තියෙන පිළිසරණ කියන්නේ. පින්වතුනි ඔබ මේ මැරිලා උපදින්න යන වෙලාව පින්වතුනි තීරණය වෙනවා නේද ඔබ කොහෙද උපදින්නේ කියලා. නඩුකාර උන්වහන්සේ තීන්දුව දෙන වෙලාව නම් දන්නවා එක එල්ලුම් ගහේ එක මොකක් හරි කියලා දන්නවා. නමුත් මට ඔබ කියන්නේ මේ මැරිලා උපදින්න යන වෙලාවේ 31 ලෝක තලයක් තියෙනවා. ඒ 31 ලෝක තලේ අපායවලම තියෙනවා පින්වතුනි 31 ලෝක තලෙන් එකක් තමයි පින්වතුනි නරකාදිය කියලා කියන්නේ. ඒ එක කියන නරකාදියේ නරකාදී 136ක් තියෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. නරකාදී විතර ගිනි තියෙන නරකාදී. තිරිසන් යෝනිය නෙමෙයි. ගිනි තියෙන නරකාදී 136ක් තියෙනවා. දැන් ඔබ ඉරණම තීන්දුව වෙන නේද පින්විතනේ යන්නේ හුස්ම ටික යන වෙලාව කොච්චර වෙලා යන්නේ? හුස්ම ටික යනවා නම් අපිට ගොඩක් වෙලා දක ගන්න පුළුවන්. එනමුත් මට කියන්නකෝ දැන් මැරෙනවා කියන්නේ මොකක්ද? මේ උදා වෙච්ච හිත මේ මය වුණා ඊළඟ හිත උදා වුන්නේ නැහැ. ඊළඟ හිත වෙන දැනක් ඇසුරු කරගෙන උදා වෙනවා. ඔන්න ඔකටයි මැරෙනවා කියලා කියන්නේ. තප්පරයකට හිත කෝටි ගාණක් හැදෙනවා නම් පින්විතනි මැරෙන්න යන්නේ තප්පරයකින් කෝටියෙන් පංගුවක් නෙති. ඔන්න ඔය කෝටියෙන් පංගුව කියන කාලෙදී පින්විතනි ඔබගේ ඉරණම තීරණය කරනවානේ මෙතනින් එහාට මොකද්ද විය යුත්තේ කියලා. කොහොමද පින්විතනි ඔබ සෙල්ලම් කරන්නේ? කොහොමද මේකනේ ඔහොම මේ වීරය වගේ ඉන්නේ අපිටත් කියලා දෙන්න. දැන් පපුව ගහිලා යනවනේ පින්කතරේ මතක් වෙනකොට. වීරය වගේ ඉන්නේ කොහොමද? තප්පරයකින් කෝටියෙන් පංගුවකද තීන්දුව කරන ඔබ ඉරනම් මොකද්ද කියලා මෙතනින් එහාට. ඒකෙදි පිනක් කරගෙන හිටපු මිනිස්සෙක් හිටියෝ සම්භාවිතාවක් තියෙනවා යන්තම් උඩට ඇදෙන්න. සෝතාපන්න මිනිස්සෙක් හිටියොත් හතරපය දොරටු වැහිලා තියෙන නිසා කොහොමද එතනින් උඩට. එහෙනම් ඔබ තේරුම්